මොටිවේෂන් එක ගැනකන්ද බලාගෙන ඉන්නේ. එහෙනම් මේ වීඩියෝ එක ඔයාට. මොටිවේෂන් එක කියලා කියන්නේ ෆීලිං එකක්. ඒක ටික වෙලාවකින් නැති වෙලා යනවා. සමහර විට ඒක ඔයාලත් එක්ස්පීරියන්ස් කරලා ඇති. ඒ වෙනුවට ඔයාගේ මොළය රවට්ටන මේ 2 minute rule එක අදම try කරලා බලන්න. මේකේ TC. ඔයාගේ මොළය රවට්ටන්න තියෙන ලේසිම විදිහ තමයි ඔයාට තියෙන වැඩේ ලේසි කරන එක. හිතන්නකෝ ඔයාට පාඩම් කරන්න තියෙනවා කියලා. පාඩම් කරන්න කියලා කිව්වහම පැය ගාණක් පාඩම් කරන්න කියනවා කියලා ඔයා හිතින් මහා ලොකු දෙයක් වගේ එක හදා ගන්නවා. හැබැයි ඔයා මේ 2 minute rule එක පාවිච්චි කරලා ඔයා පොතක් අරගෙන එක පිටුවක් පාඩම් කරන්න. නැත්තම් මෙහෙම හිතන්නකෝ ඔයාට වර්ක්අවුට්ස් කරන්න ඕනි කියලා. ඔයා වර්ක්අවුට්ස් කරන්න ජිම් එකට යන්න හරි කම්මැලි මේක දවස් ගානේ කරන්න කම්මැලි කෙනෙක් කියලා හිතන්නකෝ. ඔයා ඔයාගේ ඇඳුම් ටික හදාගන්න. ඔයාගේ ජිම් බෑග් එක හදලා තියාගන්න. ඔයාගේ ෂූස් දෙක දාගන්න බලන්න. ඔයා මෙතන ටාගට් කරන්න ඕනි මේ වැඩේ ෆිනිෂ් කරන එක නෙමෙයි. ඔයාගේ ටාගට් එක වෙන්න ඕනේ ඔයාගේ වැඩේ ස්ටාර්ට් කරන එක. Celebrate the start. ඔයාගේ 2 minute වැඩේ ඉවර කරාද? එහෙනම් yes I did it. ඔව් මම ඒක කරා කියලා ඔයාටම කියාගන්න. ඒ වෙලාවෙම ඔයාගේ මොළයට ඩොපමින් රිලීස් වෙනවා. ඒකෙන් ඔයාගේ මොළය තේරුම් ගන්නවා මේ ටාස්ක් එක ඔයා හැමදාම කරන්න ඕනි ටාස්ක් එකක් කියලා. Build the chain. ඔයා කැලෙන්ඩර් එකක් අරගෙන හැමදාම ඔයාගේ 2 minute ටාස්ක් එක ඉවරුනාට පස්සේ ලොකු කතරයක් ගහන්න. මේක ඔයා හැමදාම කරන්න ඕනි. දම්වැලක් වගේ මේක එක දිගටම අරගෙන යන්න ඕනි. මොකද ඔයාට දිනන්න ඕනි නම් මතක තියාගන්න කන්සිස්ටන්සි තමයි ඔයා මාස්ටර් කරන්න ඕනි. එහෙනම් හිත හිතින් නැතුව අදම ඔයත් 2 minute rule එක try කරලා බලන්න.